ඔය මගුලේ දැන් වැලි ගෑවිලානේ තින්නේ කොහොමද දැන් ඔක සල්පිල් කරන්නේ? වැලි තලපෙක ඉතින් වැලි ගෑවුනම මොන බම්බුවක් වෙනවද? දෙයනේ කියලා තියන්න බලන්න ලංසුවක්. රුපියල් 20යි. මල්ලි උඹට රුපියල් 20මද තියෙන්නේ? මැනිකේ වැලි තලපක හල්ලක්වත් කමුද? රුපියල් 100යි. රුපියල් 100යි. 500යි කියාපිය. හා රුපියල් 500යි. රුපියල් 500යි අපේ ආරච්චි මහත්තයාගේ. ආරච්චි මහත්තයා බලන්නකෝ ඒ ආරච්චි මහත්තයාගේ පිම්පාට මූණ හඳ වගේ මැනිකේ අපේ. මිරින්දෑව. දෝනියන්දගේ ගමට පරදන සිරියා. එහෙම. එතකොට මම තොගේ මුණ නිකන් ඉන්දියාප්පයක් වගේ දැනගනි. කොල්ලෝ ඈ 1000යි කියාපා. දැන් මේ 500ට උඩින් එකක්වත් ගියේ නෑ ඕ. බටේ පඬිතුකම් වලින් වැඩක් නෑනේ. 1000යි කියාපා. 10යි කියපන්. 10යි. රුපියල් 10යි ආරච්චි මහත්තයෝ ඇවරයි දැවරයි තුන් ඇවරයි. මැනිකේ ඔක හොඳට වැලි තියෙන ගන්ටක ඈ එපා ඒ ආන් ඒ බය තියාගනි. මීළඟට තියෙනවා වටිනා පිත්තල පානක් පරිත්‍යාග කරලා තියෙන්නේ පුරාවිද්‍යාවකේ පුංචි බණ්ඩ මහත්තයා. එහෙනම් ඉතින් ඔක බොහොම වටිනවා ඇති. ඔව් අනිවාර්යයෙන්ම වටිනවා ඇති. තියමු බලන්න දෙයනේ කියලා හොඳ ලංසුවක්. රුපියල් 20යි. මල්ලි. දවගේ මොංගොලියෝ දැකලා තියෙනවා. නෑනේ. ඔබ හල් පාරුත් දැකලා තියෙනවා. දිනේ තේරෙනවද? එවනවා දැනගන්නේ කුකුලා පාන හොම්බට හිත පර වෙන්න. 300යි. රුපියල් 300යි පිත්තල පහට මේ පැත්තේ. 500යි. රුපියල් 500යි පිත්තල පහට මේ පැත්තේ. 500යි. ෂෝක් පිත්තල පහන අපේ මහත්තයා ගමුද? 10යි. රුපියල් 1000යි ආරච්චි මහත්තයා. ඔබ ගාව සල්ලි තියනවද? නෑ. එහෙනම් මොන මකුලට දෙයක් මං කියලා කලින් ලංසු තියන්නේ. 1500යි කියාපිය. 1500යි. රුපියල් 1500 අපේ ආරච්චි මහත්තයා. ආරච්චි මහත්තයා. මේ වගේ රත්තරන් පානක් තියන්න පාන පිත්තල රත්තරන් අපේ ආරච්චි මහත්තයා. මේ වගේ පිත්තල පානක් තියන්න අපේ රත්තරන් ආරච්චි මහත්තයාගේ වලව්ව ඇරෙන්න මේ ගමේ වෙන කොහෙද තියෙන්නේ? කොහෙවත් නෑ. කොහෙවත් නැහැ. මේ ආරච්චි එක්ක හැප්පෙන්න එකෙක් ඉන්නවද මේ ගමේ? අනේද කියන්නේ. 2000යි බ්‍රෝ. 2000යි බ්‍රෝ. 2000යි බ්‍රෝ. 2000යි බ්‍රෝ. මොකද ඇබුලේ? ඔය සිරියාවතීගේ සම්පත් කොළුවනේ. පෙරේදා තමයි ඒරෝපේ ඉඳන් ආවේ. ඉතින් කොහොමද බ්‍රෝ? හොල්ලෝ